අපි ජීවත් වෙනකොට අපිට ආහාර වගේම අවශ්‍ය වෙන වටිනාම දෙයක් තමයි සතුට කියන එක. ආහාර නැතුව අපිට ඉන්න බෑ. නමුත් අවාසනාවකට මිනිස්සු තියෙන සතුට නැති කරගෙන දුකෙන් ඉන්නවා. නමුත් මේ සතුට කියන්නේ අපි ළඟ තියෙන දෙයක්. ඒක තියෙන්නේ මේ මොහොත තුල පමණයි. මම ඔබ හැමට සතුට වෙන ක්‍රමය කියලා දෙන්නම්. මේ මොහොත තුල සතුටින් ඉන්න ඔබ හොඳ කරනවා නම් ඔබට ලැබෙන්නේ සතුට. හොඳ කිරීම තුල සතුට, වැරදි අතහැරීම තුල සතුට. වරදක් කරපු කෙනෙක් සතුට වෙන්නේ කොහොමද? වරදට දඬුවම කැමැත්තෙන් ඉල්ල ගන්න. එහෙම නැත්නම් සමාව ගන්න. ඒකත් සතුට. එහෙම නැත්නම් සමාව නොගන්න වරද කරන කෙනාට දඬුවම දෙන එකත් සතුටක්. ඒකට තමයි උසාවිය, පොලිසිය, නීතිය, හමුදාව පවා තියෙන්නේ. එහෙමත් නැත්නම් අපිට ඒක කර්මයේ විසින් අපිට ලැබෙනවා. ඒ නිසා සතුට කියන එක සොයන්න බෑ. සොයන්නේ අපි ළඟ යමක් නැතිනම් මේක අසීමිතව තියෙනවා අපි ළඟ. මේක විවිධ හේතුන් මත සීමා කරගෙන ඉන්නවා. ಜಾති, ආගම්, කුල, ප්‍රශ්න නොයෙකුත් උස්පහත් ભેද නිසා මිනිස්සු සීමා වෙලා මේ සියලුම සීමා අතහරින්න තමන්ගේ ඇතුලේ තියෙන සතුට දෙන තරමටයි ලැබෙන්නේ. ආදරය දෙන්න ලැබෙනවා. සතුට දෙන්න ලැබෙනවා. අතින් අල්ලනේව දෙන්න අඩු වෙනවා. මේක දෙන්න වැඩි වෙනවා.